හායි ළමයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ කාලෙකින් තමයි ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් වැඩ කරන අතරතුර තමයි මම මේ වීඩියෝ එක අරගත්තේ. ඉතින් අද මම ඕඩර් එකකට, ඒ කියන්නේ ලොකම ලොකු බල්ක් ඕඩර් එකකට බ්‍රේස්ලට්ස් වගේක් හදන ගමන් තමයි ඉන්නේ. තාම මම කපල් බ්‍රේස්ලට් ටික තමයි හදන්නේ. තාම කියන්නේ කලින් අපි ග්ලාස් බීඩ්ස් බ්‍රේස්ලට් ටිකත් හදාගත්තා. දැන් කපල් බ්‍රේස්ලට් ටික හදන ගමන් තමයි ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මේවා හදාගන්නේ, කොහොමද අපි පැක් කරගන්නේ. ඒ හෝල් ප්‍රොසෙස් එකම අද මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ අනිත් බ්‍රේස්ලට් එක. ඉතින් මෙන්න මේ විදිහට ගොඩාක් බ්‍රේස්ලට්ස් හදලා බන්ච් වෙන් කරලා තියෙන්නේ ඕඩර්ස් වලට යවන්න. ඒත් එක්කම තව ගොඩාක් වැඩ ඉවර නැති බ්‍රේස්ලට්ුත් තියෙනවා අපිට වැඩ ඉවර කරගන්න. ඉතින් මේ තියෙන්නේ තාම චාම් සෙල්ලලා බීච් සෙල්ලලා ඉවර කරගත්ත නැති බ්‍රේස්ලට් ටික. මෙතනත් ලොකු ලොට් එකක් තියෙනවා. තව ලොට් එකක් හැදෙන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හරිම ලස්සනයි මේ බීඩ් එක. ඒ කියන්නේ මාරම ලස්සන බීඩ් එකක් අලුතින් ආපු. ඉතින් ඒ වයින් තමයි මේ දවස්වල බ්‍රේස්ලට් හදන්නේ. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ අර ටික ෆිනිෂ් කරාට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි එන්නේ. ඉතින් අපේ හැම බ්‍රේස්ලට් එකක්ම මේ වගේ මාරම ලස්සනට හැදිලා තමයි ඔයාලගේ අතට එන්නේ. ඒකයි පළවෙනි සැරේ බ්‍රේස්ලට් 12ක් ගත්ත කස්ටමර් දවස් 2-3ක් ඇතුළත බ්‍රේස්ලට් 50-100 ඒ විදිහට ඕඩර්ස් දෙන්නේ. මේකත් ඒ විදිහටම සාම්පල්ස් අරගෙන ඊට පස්සේ අපිට දීපු ලොකුම ලොකු බල්ක් ඕඩර් එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම බීඩ්ස් ටික වෙන් කරලා අරගන්නේ. ඉතින් මේ තියෙන්නේ මම අලුතෙන් ලොන්ච් කරපු කපල් බ්‍රේස්ලට් එක. ඒකට මම මෙන්න මේ කලර්ස් දෙක තමයි බීඩ්ස් වලට තෝරගන්නේ. මෙන්න මේ මැට් බීඩ් එකයි ඒත් එක්කම බ්ලැක් කලර් බීඩ් එකයි. මේ බීඩ් සයිස් එක ගත්තොත් 8mm බීඩ් එක. ඒත් එක්කම ක්‍රිස්ටල් ටෙක් එක පාවිච්චි කරලා තමයි මම මේ බ්‍රේස්ලට්ස් හදාගන්නේ. ඉතින් ඔයාලට ක්‍රිස්ටල් ටෙක් 0.6, 7, 8 මේ තුනම පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොයිස්ලාගේ බ්‍රේස්ලට් වලට නම් ක්‍රිස්ටල් ටෙක් එකෙන් සයිස් 7, 8 ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ බ්‍රේස්ලට් ටික හදන්න ගත්තා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා දාන හැම හෝල්සේල් ඕඩර් එකකටම එහෙම නැත්නම් අපෙන් රීටේල් ගත්තත් මේ හැම ඕඩර් එකක්ම අපි ලස්සනට ඩිස්ප්ලේ එකක හැං කරලා, පැක් කරලා, පැකේජින් කොටසේ හැමදේම ඔයාලට අපි කරලා එවනවා. හදිස්සියම ඕඩර් එකක් වෙලා අපිට පැකේජින් එක කරගන්න බැරි වුණොත් අපි මේ පැකේජින් සප්ලයිස් ටික සේරම ඔයාලගේ පැකේජ් එකත් එක්ක ඔයාලගේ බ්‍රේස්ලට් ගන්නට හරියන්නම එවනවා. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් හදිස්සිකාරයෝ ඉන්නේ දවසින් වගේ ඉල්ලන. ඉතින් ඒ අයට අපිට ගොඩක් වෙලාවට පැක් කරලා එවන්න බැරි වෙනවා. එතකොට ඒ අයට අපි ඩිස්ප්ලේ කාඩ්, පොලිතින් පැකට් ඒ හැමදේම බ්‍රේස්ලට් වල ගන්නටත් වඩා වෙලාවකට ඒ අයට අපි යවනවා. ඉතින් මම වීඩියෝ එකේදී පෙන්නන්නම් කොහොමද අපි බ්‍රේස්ලට් ටික හදාගන්නේ, කොහොමද අපි ඩිස්ප්ලේ එකට හැං කරගන්නේ, පැක් කරගන්නේ කියන එක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි බ්‍රේස්ලට් ටික අපි හදාගන්නේ. ඉතින් මෙන්න
මෙන්න මේ විදිහට හොඳට තදින් ඇදලා ගැට ගහගෙන අපි බ්‍රේස්ලට් එක හදලා ඉවර කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට කපල් බ්‍රේස්ලට් එක එන්නේ මෙන්න මේ කලර්ස් දෙකත් එක්ක. මම දැන් ඔයාලට පෙන්නන්නම් අපි පැකේජින් එක කරලා එවන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගේ shops වලට එහෙමත් නැත්නම් ඔයා ඔන්ලයින් ස්ටෝර් එකක් කරනවා නම් ඔයාලට මේ කපල් බ්‍රේස්ලට් ඒ වගේම ග්ලාස් බ්‍රේස්ලට් ග්ලාස් බීඩ් බ්‍රේස්ලට් ඒ වගේම තව ගොඩාක් අයිටම් තියෙනවා අපේ තොග ගන්න. ඉතින් ඒ හැමදේම ඔයාලට අපේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්. ඉතින් අපේ කැටලොග් එකේ ෆැන්සි අයිටම් තොග මිලට කියන කලෙක්ෂන් එකට ගියොත් ඔයාලට මේ හැමදේම ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. හිතා ගන්නත් බැරි තරම් අඩුවට ඔන්ලයින් අපේ පේජ් එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ලස්සනට ඩිස්ප්ලේ කාඩ් එකක මේ විදිහට හැං කරලා ඔයාලට පැකේජින් එකත් මෙන්න මේ විදිහට පැකට් එකකට දාලා අපි ලස්සනට පැකේජින් එකත් කරලම තමයි එවන්නේ.
ඉතින් මෙන්න මේ විදිහට අපේ අනිත් බ්‍රේස්ලට් ටිකත් මේ විදිහට පැක් කරගන්නවා. ඉතින් ගොඩාක් තියෙනවා මේ වගේ පැක් කරගන්න. මම පුළුවන් වුණොත් ඔයාලට ඉතුරු වීඩියෝස් ටිකත් මම අරගෙන එන්නම් වීඩියෝ එකක් විදියට. ඇත්තටම වීඩියෝ එකක් කරගන්න වෙලාවක් නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේ ක්ලිප්ස් ටිකත් එහෙම මෙහෙන් ගන්නෙ. ඉතින් වැඩ කරන අතරතුර ෆෝන් එක ඔන් කරලා කැමරා ඔන් කරලා තියාගෙන තමයි වීඩියෝස් ටික කරගන්නේ. නැත්තම් ඇත්තටම වැඩ ඉවර වෙලා ඔයාලට vlog එකක් ගේන්න හිටියොත් එහෙම කවදාවත් වෙන්නේ නැති වැඩක් ඒක. ඉතින් ඔයාලට මම බලාපොරොත්තු වෙනවා දිගටම මේ වගේ වීඩියෝස් අරගෙන එන්න. ඉතින් හැමදාම වගේ මාත් එක්ක රැඳිලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔයාලට ඔයාලගේ බිස්නස් වලට අවශ්‍ය හැමදේම ඔයාලට මගේ ස්ටෝර් එක හරහා මිලදී ගන්නත් පුළුවන්. වගේම තමයි හැමදාම මා විශ්වාස කරලා මේ වගේ ගොඩාක් ලොකු ඕඩර්ස් මං වෙනුවෙන් දෙනවට ඔයාලගේ ෂොප් ඕඩර්ස් පවා මං වෙනුවෙන් දෙනවට මා විශ්වාස කරලා ඔයාලගේ ඕඩර් එක දෙනවට ඇත්තටම thank you. ඒ වගේම ඔයාලට මේ විදිහටම quality service එකක් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සහ ඒකට අපි ගොඩාක් වැඩ කරගෙන යනවා. ඉතින් කාලේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් හැමදේම කරගන්න පොඩි වෙලාවක් ඕනේ. හැමදේම අපි handmade හදන හින්දා ඉතින් ඒක ඔයාලා තේරුම් ගනී කියලා හිතනවා. ඒ වගේම මට මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලත් නැහැ ඇත්තටම. මොකද ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් තේරුම් අරගෙන තියෙනවා අපි දැන් handmade කලින් material එවනකොට වගේ නෙවෙයි handmade එවනකොට චුට්ටක් පරක් වෙනවා කියලා. ඉතින් ඒ තේරුම් ගැනීමටත් ඇත්තටම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලා බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳ quality service එකක් හැමදාටම දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ බ්‍රේස්ලට් ටික සේරම අපි පැක් කරගෙන ඉවර වුණේ. ඉතින් මේ ඕඩර් එකේ මේ වගේ ගොඩාක් බ්‍රේස්ලට් යන්න තියෙනවා. මම මේ හැමදේම ඔයාලට කමියුනිටි පෝස්ට් එකකින් අරගෙන එන්නම්. ඉතින් ගොඩාක් අලුතින් එන දේවලුත් මට වීඩියෝ එකක් දාගන්න බැරි වෙන වෙලාවට අනිවාර්යයෙන්ම කමියුනිටි පෝස්ට් එකක් දානවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. එතකොට ඔයාලට ප්‍රොඩක්ට් එකක් ආපු ගමන් බලා ගන්න පුළුවන්.